2025 පාස්කු සඳුදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හදිසියේ අපවත් වුණාට පස්සේ දැන් වටිකානුවේ හැමෝගෙම ඇහැ යොමු වෙලා තියෙන්නේ මේ 7 වෙනිදාට. ඉදා තමයි අලුත් පාප් වහන්සේව තෝරන කොන්ක්ලේව් එක. ඒ කියන්නේ මන්ත්‍රණ සභාව පටන් ගන්න. ඒක ඇත්ත. හැබැයි මේක නිකම්ම සුද්ධ වූ තේරීමක් විතරක් නෙවෙයි වගේ පේන්නේ. ඔව් බලාරගලයක්. රහස් ගනුදෙනු පාවාදීම් වගේ දේවලුත් තියෙනවා කියලා ආරංචි. අර අద్భుත අනාවැකී ගැන කතා වෙනවා. හරියටම. ඉතින් අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. අපිට තියෙනවා වටිකානෝ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් ලැබුණු සමහර ඕපාදෝප්පු. ඒ වගේම ඉතිහාසඥයෙක්ගේ හෙළිදරව් කිරීම ටිකකුත් අර අద్భుත දකින්න එකද කතාවකුත්. හොඳයි. එහෙනම් මුලින්ම බලමු මේ තරංගයේ ඉන්න ප්‍රධාන චරිත කවුද කියලා. ඉතාලියේ කාඩිනල් පියේට්‍රෝ පැරොලින් ඉන්නවා. ඔව් පැරොලින්. රාජතාන්ත්‍රිකයෙක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අනුප්‍රාප්තිකයා වෙයි කියලා ලොකු කතාවක් තිබුණා. ඒත් එයා ගැන වෙන කසුකුසුවකුත් තියෙනව නේද? ඡන්ද ගන්න ලෝකේ බලවත්ව එක්ක ගිවිසුම් ගැහුවා වගේ කතා. ඇත්තකම වටිකානු මාධ්‍යවේදිනී මාරියා රොසි පවා කියලා තිබුණා එයා රැට රහස් හමුවීම් කරනවා කියලා. කවුද හම්බ වෙන්නේ මොනවද කතා කරන්නේ කියන එක තාම පැහැදිලි නෑ. ඡන්ද මිලදී ගැනීමද නැත්නම් වෙන මොනවා හරිද? ඒකේ ටිකක් අඳුරු පැත්තක් වගේ. එතකොට අනිත් ඉතාලි ජාතිකයා කාඩිනල් මැටියෝ සුප්පි. එයා නම් ටිකක් වෙනස් නේද? ඔව් සුප්පි සැලකෙන්නේ ප්‍රගතිශීලී කෙනෙක් විදියට. LGBTQ+ අයිතිවාසිකම් වගේ දේවල් ගැන පවා කතා කරනවා. සභාව ඇතුළත් කරගන්න ඕන කියන මතේ ඉන්නේ. ඒක නිසා මෙයාට ලොකු විරෝධයක්ත් එනවා නේද? ගතානුගත පැත්තෙන් එයාට මිත්‍යා දෘෂ්ටිකයක් කියලාත් චෝදනා කරනවා කියනවා. ඔව්. ඒක සෑහෙන බරපතල චෝදනාවක්. ඒ ගතානුගත කඳවුරේ ප්‍රබලම කෙනා තමයි හංගේරියාවේ කාඩිනල් පීටර් එර්ඩෝ. නැගෙනහිර යුරෝපයේ සම්ප්‍රදායවාදීන්ගේ සහාය යාට තියනෝ කියනවා. ඒතර වික්ටර් ඕබන් පාලනයක තියෙන සම්බන්ධකම් ගැන ප්‍රශ්න තියෙනව නේද? ඔව් ඒ කාරණේ තියෙනවා. එර්ඩෝගේ පත්තේ තව ඉන්නවා ගිනියාවේ කාඩිනල් රොබර්ට් සාරා වගේ. සාරා බටහිර සාරධර්ම යක්ෂයාගේ කියලා ප්‍රසිද්ධියම කියපු කෙනෙක්. ඉතින් ඒ පැත්ත හරිම තදයි. එතකොට ෆිලිපීනයේ කාඩිනල් ලුයිස් ඇන්ටෝනියෝ ටැග්ලේ යා ගැනත් ලොකු කතාබහක් තියෙනවා. ආකර්ශනීයයි ඒත් පිටස්තරයෙක් වගේ නේද සලකන්නේ? හරියටම යාගේ ජනප්‍රියත්වය වැඩි නිසා සමහරු ඉරිසියාවෙනුත් බලනවා වගේ. මේ හැම කෙනාටම රහස් තියවා කියලා කියන්නේ මොනව එළියට ඇවිද දන්නේ නැහැ. ඒ කියන්නේ සිස්ටේන් දේවස්ථානයේ අතලේ තියෙන නිකන්ම ඡන්ද විමසීමක් නෙවෙයි. ඒක විදිහක යුද පිටියක් වගේ. ඔව් 3-2ක බෞතරයක් ගන්න ඕනේ. ඒක ලේසි නෑ. කල්ලි ගැහෙනවා ප්‍රගතිශීලීන් සුප්පි ටැග්ලේ වගේ එක පැත්තක ගතානුගතිකයෝ එර්ඩෝ සාරා අනිත් පැත්ත. මේ වගේ බලාරගල රහස් ගනුදෙනු වතිකානුවට අලුත් දෙයක්ද? ඉතිහාසය මොකද කියන්නේ? මෙහෙමයි ඉතිහාසඥ ආචාර්ය ලූකා බියන්කි හොයාගෙන තියෙනවා 1978 දී කාඩිනල් කෙනෙක් ලියපු දිනපොතක්. ඒකේ ඡන්ද ගනුදෙනු ගැන ඉඟි තියෙනවලු. ඒ කියන්නේ මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. කොහෙත්ම නැහැ. ඒ වගේම තමයි අර පරණ අපචාර සිද්ධි, ලිංගික අපචාර වහපු ඒවා, වතිකානු බැංකුවේ වෙච්ච මූල්‍ය ආක්‍රමිකතා මේවා පාවිච්චි කරලා ප්‍රතිවාදීන්ව බ්ලැක්මේල් කරන තිර දිනවා කියලා ලොකු කටකතාවක් යනවා. බ්ලැක්මේල් ඒක නම් භයානකයි. ඉතිහාසයේ සෙවණැලි තාමත් හොල්මන් කරනවා වගේ මේ දේශපාලනය ඉතිහාසයක අර අద్భుත කතාත් පැටලෙනවලේද? මැඩම් එලෙනා කියලා කෙනෙක් ගැන ආරංචියක් තිබුණා. ඔව් ඒ අద్భుත දකින්නයක්. එයා කියලා තේනවා රතු හැඳගත් මිනිසෙක් ආලෝකයයි සෙවණැල්ලයි අතර අතරමං වෙලා වතිකානු සුරක්ෂිතාගාරයක තියෙන රහසකින් එයා එක්ක ඉහළටම යයි නැත්නම් විනාශම වෙලා යයි කියලා. රතු හැඳගත් මිනිසා කාඩිනල් කෙනෙක් වෙන්න ඇති. ඒක ෆාතිමාවේ තුන්වෙනි රහසෙදත් සම්බන්ධ කරන අය ඉන්නව නේද? ඒකෙත් මීළඟ පාප්ගෙන අනාවැකියක් තියෙනවා කියලා. ඔව් එහෙම විශ්වාසයක් තියෙනවා. කාඩිනල්වරු අතරේ ද්‍රෝහියෙක් ගැන පවා ඒ රහසේ කියවනවා කියලායි සමහරු හිතන්නේ. මේ අනාවැකි කොයිතරම් දුරට මේ තීරණවලට බලපානවද දන්නේ නැහැ. ඒක නම් කියන්න අමාරුයි. ඒත් මේ අනාවැකි ඕපාදූපු අස්සේ ඇත්ත ලෝකේ උපාය මාර්ග නම් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා ඇති. අනිවාර්යයෙන්ම සුප්පි යුරෝපයේ ලිබරල් බිෂප්වරු හම්බ වෙලා ප්‍රතිසංස්කරණ පොරොන්දු දෙනවා කියලා ආරංචි. අනිත් පැත්තෙන් එර්ඩෝගේ කට්ටිය. එයාලට ටැග්ලේ චිත්තවේගීව නායකත්වයට ගැලපෙන්නේ නැහැ කියලා කටකතා පතුරවනවලු. හරිම අපිරිසුදු ක්‍රීඩාවක් වගේ. අර වතිකානු බැංකුවෙන් සල්ලි යාමයා වෙන කතාවකුත් තියෙනවා කියවනේ. ඒත් අල්ලස් වැඩවලටද? ඒ සැකය තියෙනවා. ඒ වගේම සෝෂල් මීඩියා යුද්ධෙකුත් යනවා. පැරොලින්ගේ පැත්ත අනිත් අයගේ පරණ වැරදි අපකීර්ති හොයා ඉන්නවා කියලායි කියන්නේ. අනේ මන්දා මේ මදිවට දැන් අර 90 ගණන් වල හිටපු කාඩිනල් කෙනෙක්ගේ අනියම් බිරිඳක්ලු මතුවෙලා රහස් හෙලි කරනවා කියලා තර්ජනය කරන්නේ. ඉතින් පේනව නේද මේක ආගමික තේරීමකට වඩා කොච්චර සංකීර්ණද කියලා. දේශපාලනයේ ඉතිහාසයේ සල්ලි අපවාද අනාවැකි ඔක්කොම එකට පැටලිලා. ඇත්තරම. එතකොට අවසාන ප්‍රශ්නේ තමයි මේ ඔක්කොම ASCII කවුරු දිනයිද?
ඒ කොහොමද නයිද කියන එක. ඔව් ඒක තමයි හැමෝම අහන ප්‍රශ්නේ. ඒත් සමහර විට ජයග්‍රාහකයා කවුද කියන එකට වඩා වැදගත් වෙන්න පුරුවන් මේ සම්පූර්ණ ක්‍රියාවලියම. ඒකත් හරි. මේ බල අරගලය, මේ කටකතා, මේ උපාය මාර්ග මේ ඔක්කොම දිහා බැලුවම නූතන ලෝකයේ ඇතුලේ වතිකානෝ දින තැන ගැන, ඒ වගේම සභා ඇතුලෙන් මේන අභියෝග ගැන මොනවද අපිට කියන්නේ? හරියටම ප්‍රතිඵලය මොකක් වුණත් මේ ක්‍රියාවලියෙන් ගොඩක් දේවල් හෙළිදරව් වෙනවා. සමහර විට අවධානය යොමු වෙන්න ඕනේ ඒ පැත්තට වෙන්නත් පුරුවන්.